රීසර්චර්ස්ලා සයින්ටිස්ට්ලා මීට කලින් මිනිස්සුන්ට කිව්වා ඔයාලගේ මිනිස් මොලේ තියෙන සෛල අරගෙන අපිට ඒක චිප් එකකට කනෙක්ට් කරන්න පුළුවන් නම් කම්පියුටර් ප්‍රොසෙසර් එකකට කනෙක්ට් කරන්න පුළුවන් නම් අපිට බ්‍රේන් කම්පියුටර් එකක් බයොලොජිකල් කම්පියුටර් එකක් හදන්න පුළුවන් කියලා. මිනිස්සු එතකොට රීසර්චර්ස්ලාගෙන් ඇහුවා මොකටද කියලා. ඇත්තටම ඇයි අපිට බයොලොජිකල් කම්පියුටර් එකක් ඕන වෙන්නේ? අපිට දැන් තියෙන ප්‍රොසෙසර් එකකින් කරන්න බැරි බයොලොජිකල් කම්පියුටර් එක ප්‍රොසෙසර් එකකින් කරන්න පුළුවන් ටාස්ක්ස් මොනවද තියෙන්නේ? ඒකට රීසර්චර්ස්ලා දීපු උත්තරේ තමයි බයොලොජිකල් කම්පියුටර් එකක් ට්‍රැඩිෂනල් සිලිකන් චිප් එකක් තියෙන කම්පියුටර් එකකට වඩා එනර්ජි එෆිෂන්ට් වෙන්න පුළුවන් කියන එක. මොකද ඔයාගේ මොලේ ඇතුලේ නියුරෝන බිලියන ගාණක් තියෙනවා. ඒ වගේ සිනැප්සස් ගොඩක් තියෙනවා. ඒ ඔක්කොමත් එක්ක ලොකු මෙමරි එකකුත් තියෙනවා. ඒ වගේම ලොකු ප්‍රොසෙසින් පවර් එකකුත් තියෙනවා. මේ ඔක්කොම ක්‍රියා කරන්න හැබැයි ඕනේ කරන්නේ ඔයාගේ ගෙදර තියෙන නයිට් ලෑම්ප් එකක් පත්තු ගන්න ඕන වෙන වොල්ට් 12ක විතර පොඩි ඉලෙක්ට්‍රිසිටි එකක්. ඉතින් සයින්ටිස්ට්ලා කියනවා මේ වගේ ලොකු මැෂින් එකක් රන් කරන්න මේ තරම් පොඩි කරන්ට් එකකට පුළුවන් නම් අපේ මොලේ මාර එෆිෂන්ට් ඒක අපිට චිප් එකක් එක්ක බද්ධ කරලා ඉන්ටග්‍රේට් කරලා අපිට චිප් එක පාලනය කිරීම හරහා කම්පියුටර් එකත් ඒකේ කොටසක් විදිහට මොලයත් ඒකේ කොටසක් විදිහට තියාගත්තොත් අපිට සෑහෙන්න දෙයක් අචීව් කරගන්න පුළුවන් පොඩි කරන්ට් එකකින් කියලා. හැබැයි මේක මිනිස්සු අතරට යවන්න ෆන්ඩ් කරලා මේක ප්‍රොඩක්ෂන් ග්‍රේඩ් එකට ගේන්න ඒත් සාමාන්‍ය මිනිස්සෙක්ට මේක පේ කරලා ගන්න පුළුවන් මට්ටමට ගේන්න කාටවත් උනන්දුවක් තිබ්බේ නැහැ. මොකද එනර්ජි එෆිෂියන්සි කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බේ නැහැ මේ මෑතක් වෙනකත්. මොකද ඒ කාලේ කියන්නේ මේ ගොඩක් කලින් ඉතිහාසයක් නෙවෙයි මං කියන අවුරුදු 10කට 15කට කලින් වුණත් අපිට තියෙන කම්පියුටර්ස් පාවිච්චි කරන්න සුපර් කම්පියුටර්ස් ක්වොන්ටම් කම්පියුටර්ස් වගේ නැතුව අපේ ඩේ ටු ඩේ යූස් කරන කම්පියුටර්ස් පාවිච්චි කරන්න ඕනි කරපු එනර්ජි එක එහෙම ලොකු ප්‍රශ්නයක් තිබෙන්නේ නැහැ. ලෝකේ ඒකට ඕනි කරන සම්පත් තිබ්බා. හැබැයි ඊට පස්සේ මේ LLM එක ආපු AI වේව් එකත් එක්ක අපිට ඩේටා සෙන්ටර්ස් ගහන්න වුණා. ඊට පස්සේ පර්සනල් කම්පියුටර්ස් වල ලෝකල් ඕපන් සෝස් මොඩල් රන් කරන්න පටන් ගත්තා. මේ වගේ දේවල් එක්ක අපිට එනර්ජි එක සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් ආවස අපේ රිසෝසස් සම්බන්ධයෙන් අපිට ලොකු ප්‍රශ්නයක් ආවා. අපිට කියන්නේ ග්ලෝබලි ගත්තාම. ඒත් එක්කම අපි ගාව තියෙන දැන් අතු RAM outage එකක් තියෙනවා, GPU outage එකක් තිබ්බා. මේ වගේ outage නෙමෙයි sorry shortage එකක් තිබ්බා. මේ වගේ shortages එකින් එක දිගටම අපිව හිට් කරන්න පටන් ගත්ත memory shortage එකක් තිබ්බා. මේ වගේ දේවල් වෙන්න ගත්තම අපි මීට වඩා මේවා ඔප්ටිමයිස් කරන්න විදිහක් හොයාගන්න ඕනේ. මේ ඇල්ගොරිතම්ස් ඔප්ටිමයිස් කරන්න ඕනේ. දැන් අපි ගත්තොත් GPT-2 රිලීස් වෙච්ච කාලේ රිලීස් වෙච්ච DeepSeek එකයි මේ මෑතකදී රිලීස් වෙච්ච DeepSeek එක ගත්තාම ඒකේ මොඩල් එක ඇඩ්වාන්ස් වෙනවා කියන කාරණාවේදී ඒක ඊට වඩා මේ කියන්නේ ඉනිෂියල් තිබ්බට වඩා සෑහෙන ෆාස්ට් විදිහට මේක ඔප්ටිමයිස් වෙලා රන් වෙනවා කියන එකක් තියෙනවා. කියන මොඩල් එක බුද්ධිමත් වෙනවා කියන එක විතරක් නෙමෙයි. ඒ වගේ දේවල් වලට අපි ලීඩ් කරේ අර ආපු ප්‍රශ්න ටිකත් එක්ක. ඉතින් ඒකත් එක්ක මිනිස්සුන්ට එෆිෂියන්සි කියන එක, එනර්ජි එෆිෂියන්සි කියන එක සහ මේ රිසෝසස් එෆිෂියන්ට්ලි පාවිච්චි කරන්න ඕනේ. අරකයි මේක ඒ කතන්දර එක්ක මේකට වැඩි අවධානයක් යොමු වුණා. මේ බ්‍රේන් කම්පියුටිං, බයොලොජිකල් කම්පියුටිං කියන කතන්දරෙට. ඒකත් එක්ක අපෝ අනිත් කාරණාව තමයි අපේ මේ නියුරෝන්ස් වලට, හියුමන් සෙල්ස් වලට අපිට පුළුවනි මේ තියෙන LLMs රන් කරන්න ඕනේ කරන විදිහේ දේවල් අපිට ඒ කියන්නේ ඒක අපිට ඉනේට් විදිහට එනවා. ඒක අපිට අපේ සෙල්ස් වලට හොඳට කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ලැබ් එකක මොඩල් එකක් රන් කරන්න, ට්‍රේන් කරන්න වෙන මහන්සියට වඩා සමහර දේවල් අපිට අපි කාලයක් තිස්සේ අපේ සෙල්ස් අපේ නියුරෝන්ස් ට්‍රේන් වීම හරහා අපිට උදාහරණයක් විදිහට මෝටර් ස්කිල්ස් සම්බන්ධයෙන් අතපය හැසිරවීම සම්බන්ධයෙන් ලොකු අයිඩියා එකක් තියෙනවා. ස්පේෂල් දේවල් ගැන ලොකු අයිඩියා එකක් තියෙනවා. මෙතන ඉඳන් අතෙන්ට තියෙන දුර කොච්චරද කියලා අපිට නිකන් මෙහෙම බලලා කියන්න පුළුවන් ගන්නට අපි ට්‍රේන් වෙලා තියෙනවා. ඊට පස්සේ ලැන්ග්වේජ් ස්කිල්ස් ඊට පස්සේ ගොඩක් කම්ප්‍රිහෙන්ෂන් සම්බන්ධ දේවල් අපිට නැචරලි කරන්න පුළුවන්. ඒක අමුතුවෙන් අපිට උගන්වන්න ඕනේ නැහැ. සාමාන්‍ය වැඩිම මිනිස්සෙක්ගේ සෙල්ස් ගත්තොත්. මේ වගේ දේවල් අපිට දැන්ට තියෙන ඩිජිටල් කියන එක වැරදි ඇත්තනවා. දැන්ට තියෙන මේ ස්ටේට් ඔෆ් දි ආර්ට් අපේ සිලිකන් චිප් වලින් අපි කරන මේ ගනුදෙනුවත් එක්ක කරනට වඩා සෑහෙන්න එෆිෂන්ට්ලි සහ ඉක්මනින් සහ ඒක නිකන් හරියට ප්‍රී ඉන්ස්ටෝල්ඩ් වෙලා එනවා වගේ තත්ත්වයක් තියෙනවා අපි බ්‍රේන් කම්පියුටින් එක ඒක කම්පෙයාර් කරද්දී. ඒකත් එක්ක මෙන්න මේ කෝටිකල් ලැබ්ස් කියලා මෙයාලා ඔස්ට්‍රේලියන් කම්පැනි එකක් මං හිතන්නේ. මේ කෝටිකල් ලැබ්ස් වගේ කට්ටිය දැන් පයනියර් වෙලා තියෙනවා මේ බ්‍රේන් කම්පියුටර්ස් කියන ඔයගේ මොළය එක්ක ඉන්ටග්‍රේට් වෙච්ච කම්පියුටර්ස් වෙළඳපළට දාන්න. එයාලගේ මේ CL1 කියන මෙන්න මේ
ප්‍රොඩක්ට් එක තමයි මෙයාලා ගොඩක්ම මාකට් කරන්නේ. ඔයාලා බැලුවොත් මෙයාලා මාකට් කරන විදිහ මෙයාලා මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් කියන එක මෙතන දාලා ආටිෆිෂල් එක වෙනුවට ඇක්චුවල් කියලා වචනයක් ගෙනල්ලා තියෙනවා. කෘත්‍රිම බුද්ධිය වෙනුවට සැබෑ බුද්ධිය වගේ එකක්. think beyond silicon මේක තමයි මෙයාලගේ ටැග්ලයින් එක. එතකොට සිලිකන් චිප් එකකින් එහාට තියෙන පියවර අපිට මෙයාලා මේ බ්‍රේන් කම්පියුටින් එක බයොලොජිකල් කම්පියුටින් එක ගේන්න පුළුවන් කියලා කියන්නේ. මෙයාලා කියන්නේ deploy your technology directly to real neurons locally on the CL1 or distributed on the cortical cloud. cortical cloud එක කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මේ තියෙන්නේ මේ CL1 කියන device එක මෙයාලා ප්‍රොමෝට් කරන එක. ඒවා තියෙන ක්ලස්ටර් එකක් තියෙනවා cortical cloud කියලා. එතකොට මේ මං කලින් කිව්වා සාමාන්‍යයෙන් අපි මේ බ්‍රේන් කම්පියුටින් කියන එක තියරයිස් කරන කාලේ මේක එහෙම මේ මනුස්සයෙක්ට බයි කරන්න පුළුවන් මට්ටමට කමර්ෂලයිස් කරන්න ඕන කියලා කාටවත් උනන්දුවක් තිබ්බේ නැහැ කියලා. දැනුත් මේක මනුස්සයෙක්ට ගන්න පුළුවන් මට්ටමට කමර්ෂලයිස් වෙලා කියලා කටවචනයට කිව්වට මේකක් ගන්න සාමාන්‍යයෙන් ඩොලර් 35000ක් විතර ඕනේ. ඒතකොට නිකන් ඇවරේජ් යූසර් කෙනෙක්ට නෙමෙයි රිසර්චර් කෙනෙක්ට සෝලෝ රිසර්චර්ස්ලට වගේ හරි නැත්නම් මොනවාරි කම්පැනි එකකට ඉන්ස්ටිටියුට් එකකට වගේ මේකක් ගන්න පුළුවන්. ඒ වුණාට කෝටිකල් ක්ලවුඩ් එක ඇත්තටම ස්මෝල් කම්පැනි එකකට වගේ ෆුඩ් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව සතියකට ඩොලර් 200ක් විතර වෙන්නේ. කොහොමද දැන් තියෙන සබ්ස්ක්‍රිප්ෂන් ප්‍රයිසස් එක්ක මට ඒක එහෙම ලොකු අවුලක් පේන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ මෙයාලා කියන මෙයාලගේ නියුරෝන්ස් ඉන්ටිග්‍රේට් කරපු සිලිකන් චිප් එකක්. එතකොට මේ තියෙන්නේ මේ මයික්‍රොස්කෝප් එකකින් බලපුවම පේන විදිහ මෙහෙම හැට පේන්නේ නැහැ. මේ පියවි හැට මං මෙතනින් දාන්නම් මේ මෙයාලගේ මේක සොලියුෂන් එකක දාලා තියෙන්නේ. ඒක ඇතුලේ ග්‍රෝ වෙනවා. ඔයාලට මේකේ මෙතන කෝටිකල් ලගේ මේ සයිට් එකේ ගියාම මේ CL1 එක තියෙනවා. CL1 එකේ ප්‍රොඩක්ට් පේජ් එක the world's first code deployable biological computer කියලා තමයි මෙයාලා මේක මාකට් කරන්නේ. මෙන්න මේක තමයි භාණ්ඩේ. මේක ඔයාලට බැලුවොතින් පේනවා මෙතන මීඩියා ඉන් එකක් තියෙනවා. මෙතන වේස්ට් අවුට් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන ටෙම්පරේචර් එක පෙන්නනවා. මෙතන කාබන් ඩයොක්සයිඩ් පර්සන්ටේජ් එක පෙන්නනවා. මෙතන ඔක්සිජන් පර්සන්ටේජ් එක පෙන්නනවා. එතකොට මෙවුවා ජීවත් වෙනවා කියලා කියන්න බෑ. මේවා කොහොම හරි GV මේවා alive මේක ඇතුළේදී මේවා වැඩෙනවා. මේවා වැඩෙනවා සහ සමහර ඒවා මැරෙනවා. එහෙම දේවල් මේක ඇතුලේ වෙන්න පුළුවන්. මේක ඇතුලේ කියන්නේ මේ නිකන් ඩිජිටල් වයර් කෑලි යනම් මනම් චිප් එක විතරක් එහෙම නෙමෙයි තියෙන්නේ. මේක ඇතුලේ මේ අර වැඩෙන ඇත්තටම නියුරෝන්ස් තියෙනවා. එතකොට මේ ස්ක්‍රෝල් කරද්දී ඒ කැරගෙනවා. රේස්මින් සිමියුලේෂන් කනෙක්ට් ඩයිරෙක්ට්ලි ටු ද බ්‍රේන්. මෙතන මට මේ තව පැහැදිලි කරන්න ඕන දෙයක් තියෙනවා. කාට හරි මේක සෑහෙන්න සිමිල කියලා හිතෙන්න පුළුවනි ඉලොන් මස්ක්ගේ නියුරලින්ක් එකත් එක්ක. හැබැයි නියුරලින්ක් එකයි මේ වගේ වයි කියන්නේ සම්පූර්ණ දෙකක්. ඒ කියන්නේ නියුරලින්ක් එකට අපි කියන්නේ BCI කියලා බ්‍රේන් කම්පියුටර් ඉන්ටර්ෆේස් එකක් කියලා. දැන් ඔයාලා මේ නියුරලින්ක් සයිට් එකට ගිහිල්ලා බැලුවොත් ඔයාලට පේනවා ඇති මෙතන මේ පැරලයිස් වෙච්ච කට්ටිය එහෙම මේ ෆැමිලි එකත් එක්ක ගේම් ගහනවා. ඊට පස්සේ පැරලයිස් වෙච්ච කට්ටිය මේ මම මෙයාලගේ YouTube channel එකේ තිබිලා වීඩියෝ එකක් බැලුවා මේ වෝකල් අවුලක් තියෙන එක්කෙනෙක්ට නියුරලින්ක් එකක් ඉම්ප්ලාන්ට් කරලා එයා ඒක හිතද්දී කියන්නේ බ්‍රේන් එකෙන් ඒක ගැන කල්පනා කරද්දී ඔටෝමේටඩ් වොයිස් එකකින් ඒක ප්‍රොනවුන්ස් වෙනවා. ඒකේ තියෙනවා කියනවා. එහෙම වීඩියෝ එකක් තිබ්බා. මෙතන වෙන්නේ ඇත්තටම මෙයාලා මේක මාකට් කරන්න හැටි බලන්න building brain interfaces to restore autonomy control ඒ වගේ දේවල්. මෙයාලා මෙතන මෙයාලගේ wording හරිම careful කියනකොට තමයි මෙතන නම් මේක සෑහෙන truthful කියලා කියන්න පුළුවන්. building brain interfaces කියලා තමයි මෙයාලා මේක ප්‍රොමෝට් කරන්නේ. එතකොට අපි ආපහු cortical වගේ එකක ගිහිල්ලා බැලුවොත් එයාලා කෙලින්ම brain computer කියන එකෙන්ම තමයි බයොලොජිකල් කම්පියුටර් කියන එකෙන්ම තමයි මෙයාලා මේ කෝටිකල්ලා ඉස්සරහට යන්නේ. එතකොට මේ බ්‍රේන් කම්පියුටර් ඉන්ටර්ෆේස් එකක් කියලා මේ නියුරලින්ක් වගේ වගේ වෙන්නේ මොලේ තියෙනවා එළියේ චිප් එකක් තියෙනවා ඔය හරි සර්වර් එක. මේ මොලෙන් එන සිග්නල්ස් අර චිප් එකට දීලා ඒ චිප් එක ත්‍රූ එක ප්‍රොසෙස් වෙන එක තමයි එතන බේසිකලි වෙන්නේ. එතකොට දැන් උදාහරණයක් විදිහට අර කලින් කියපු වචනේ ඉන්නේ නැති මනුස්සයාගේ එක්සැම්පල් එකේදී වෙන්නේ මනුස්සයාගේ මොලෙන් එන සිග්නල් එක අරක ට්‍රූ ට්‍රාන්ස්මිට් කරලා නියුරලින්ක් එක ට්‍රූ ට්‍රාන්ස්මිට් කරලා එයාගේ iPad එකක් දුවෙත් තියෙන්නේ
ඒකත් එක්ක කමියුනිකේට් කරලා ඒකෙන් තමයි ප්‍රොසෙස් එක වෙන්නේ. හැබැයි මේ මම කියන ටොපික් එක ඒකට කියන නම මං කියන්න එතනට පොඩි වෙන ඇප්‍රෝච් එකක් තියෙන්න ඕනේ. කොහොම හරි ඒ නම් මම කියන ටෙක්නොලොජි එක බයොලොජිකල් කම්පියුටර්ස් කියන එක ඒක ඇවිල්ලා එහෙම එකක් නෙමෙයි. ඒකේ බ්‍රේන් එකයි චිප් එකයි ඉන්ටර්ප්‍රේට් වෙලා තියෙන්නේ. දැන් මේ අපි දැන් ඔය නියුරලින්ක් එකත් එක්ක තියෙන එක ඇවිල්ලා මනුස්සයාගෙන් තොරව අරකට පවතින්නත් පුළුවන්. ඒකෙන් තොරව මනුස්සයාට පවතින්නත් පුළුවන්. ඒ සිස්ටම් එක එතකොට නෑ. දැන් මේකෙදි වෙන්නේ එහෙම දෙක ඒ කියන්නේ නියුරල් එකකටවත් චිප් එකකටවත් එහෙම වෙන් වෙන්ව පැවැත්මක් නෑ. හැබැයි ඒ දෙක එකට තියෙද්දි ඒක يعني සංයුක්ත ඩිවයිස් එකක් විදිහට ගන්න එක ඇබ්ස්ට්‍රැක්ට් විදිහට ගත්තොත් ඒක තනි එන්ටිටි එකක් විදිහට ගන්න. ඒක ඇතුලේ පාර්ට්ස් තියෙන්න පුළුවන් බෙදලා මේ කෑල්ල මෙහෙම මෙහෙම කියලා. කොහොම හරි මේකෙන් තනි යුනිට් එකක්. සහ මේ ඉලොන්ගේ නියුරලින්ක් එකත් එක්ක තව අප්ඩේට් එකක් තියෙනවා. මෙයාලා මේ BCI දැන් ලෝකෙ වටේම වෙනවා මේ කෝටිකල්ලගේ මේ බයොලොජිකල් කම්පියුටර් වැඩෙත් ලෝකෙ වටේම රිසර්චර්ස් වෙනවා. මේ චයිනා වලින් අලුත් ඩෙවලොප්මන්ට් එකක් තියෙනවා නියුරලින්ක් එකට වඩා ඇඩ්වාන්ස්ඩ් කියන්න හරියටම අමාරුයි. ඇත්තට මේකේ බෙන්ච්මාර්ක්ස් එයාලා දාගන්න ඕනේ. එහෙම සම්මුතියකට ඇවිල්ලා නැහැ මම දන්න තරමේ. මේ ඒ වගේ නියුරලින්ක් එකට කලින් මිනිස්සුන්ට අතට දෙන්න පුළුවන් විදිහේ නියෝ කියලා අලුතෙන් BCI එකක් ගන්න. කොහොම හරි මේ කෝටිකල්ලා කරන වැඩේ මේක ඇවිල්ලා මේ එහෙම තියරිටිකල් වැඩක් නෙමෙයි. දැන් ඔබ්වියස්ලි මෙයාලා මේක කස්ටමර්ස්ලට ගන්න දෙනවා නම් මොකද්ද මේකෙන් කරන්න පුළුවන්? ප්‍රැක්ටිකලි මේකෙන් මොනවද කරලා පෙන්නලා තියෙන්නේ? මේකෙන් තියෙන යූසේජස් මිනිස්සු මේ සොසයිටි එකේ හදාගන්න විදිහට තමයි ඔබ්වියස්ලි පාත් එක හැදෙන්නේ. මොකද මේක බ්‍රෑන්ඩ් නිව් ෆීල්ඩ් එකක් හින්දා. හැබැයි මේකෙන් මෙයාලා කෝටිකල්ලා ඩෙමොන්ස්ට්‍රේට් කරලා තියෙන එකක් තමයි මෙන්න මේ පොන් ගේම් එක. පොන් කියලා කියන්නේ ඔය පින් පොන් වගේ මේ පින් පොන් එකේ ඩිජිටල් ඇඩප්ටේෂන් එකක් මම හිතන්නේ 70 ගණන් වල විතර ආපු ගේම් එකක්. මේක තමයි වීඩියෝ ගේම් හිස්ටරි එකේ ටර්නින් පොයින්ට් එක වුණේ මිනිස්සු එන්ටර්ටේන්මන්ට් පර්පසස් වලට වීඩියෝ ගේම්ස් යොදා ගන්නවා කියන එක මේකෙන් තමයි එස්ටැබ්ලිෂ් වුණේ. ඊට කලින් ගේම්ස් ඇවිල්ලා තියෙනවා. ඒවා නිකන් ටෙක්නොලොජිකලි මේක කරන්න පුළුවන් වාව් වගේ එකක් මිසක මිනිස්සු දෙන්නේ දෙපැත්තේ වාඩි වෙලා පොන් ගැහුවා වගේ එහෙම කරලා නැහැ. හරිද? මේකේ තියෙන රූල්ස් ගත්තාම එන සිම්පල් මෙතන පෑඩ් එක තියෙනවා. එතන බෝලේ තියෙනවා. බෝලේ ඇවිල්ලා පෑඩ් එකේ වැදුනොත් ඒක අර පැත්තට ගියාපම මේ පැත්තේ එකෙක් ඉන්න ඕනේ. මෙයාලා මේ සිමුලේෂන් පර්පසස් වලට එක පැත්තක එකක් තමයි කරලා තියෙන්නේ. මේ මේ පැත්තෙන් ආයෙ ගහනවා. එහෙම බොහොම සිම්පල් ගේම් එකක්. මේක තෝරගන්න හේතුව එකක් තමයි සිම්ප්ලිසිටි එක. අනිත් එක ගේම් එකක් වගේ දෙයක් අපිට ඒ කියන්නේ මනුස්සයෙක්ට කම්ප්‍රිහෙන්ඩ් වෙන මට්ටමින් කිසි ප්‍රශ්නයක් නැතුව මොනිටර් කරන්න පුළුවන්. ඒකත් එක්ක මේ පොන් කියන එක දැන් නියුරලින්ක් වල එහෙමත් අර මං කියපු ඩිසේබල්ඩ් යූසර්ස්ලාට එහෙමත් ගොඩක් වෙලාට එයාලගේ කෝඩිනේෂන් කොහොමද කියලා බලන්න පොන් වගේ ගේම් එකක් තමයි ටෙස්ට් රන් එකට දෙන්නේ. ඒක නිකන් pretty much the standard වගේ එකක් තියෙන එක කවුරුත්තර එහෙම කියලා නැහැ. ඒක නිකන් just convention එකක්. කොහොමද මේ පොන් එකට මෙයාලා මේ බ්‍රේන් සෙල්ස් නියුරෝන්ස් ලක්ෂ 8ක් විතර යූස් කරලා තියෙනවා. මේකෙන් මෙයාලා ඩෙමොන්ස්ට්‍රේට් කරන්නේ මෙයාලා මේකට රීන්ෆෝස්මන්ට් ලර්නින් යූස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි රීන්ෆෝස්මන්ට් ලර්නින් වගේ දේවල් නම් ඇත්තටම මේ මැෂින් ලර්නින් ඊට පස්සේ ඩීප් ලර්නින් ඒ වගේ දේවල් එක්ක එන සබ් බ්‍රාන්ච් එකක් විදිහට ගත්තාම ඒක සෑහෙන පරණයි. බ්‍රේන් කම්පියුටර්ස් බයොලොජිකල් කම්පියුටර්ස් ගැන තියෙන තියරීස් සෑහෙන්න පරණ වෙන්න පුළුවන්. ඒනට මේ වගේ එක්සිකියුෂන් එකක් අපිට දකින්න හම්බෙන්නේ දැන්. ඩීප් ලර්නින් ගත්තාම රීන්ෆෝස්මන්ට් ලර්නින් ගත්තාම ඒ වගේ අපි යූසේජ් මීට කලින් දැකලා තියෙනවා. ඒතකොට මේක අලුත්ම අලුත් දෙයක් නෙමේ රීන්ෆෝස්මන්ට් ලර්නින් එකට යූස් කරනවා කියන එක සහ if I mean prank like ඒක තමයි නිකන් මුලින්ම try කරන්න තියෙන්නේ කියලා මම හිතනවා. මේකෙදි වෙන්නේ මෙයාලා රීන්ෆෝස්මන්ට් ලර්නින් එකේදී කරන්නේ අපි පොඩි ළමෙක්ට හරි නැත්තම් බල්ලෙක් වගේ සතෙක්ට හරි අලුතෙන් දෙයක් උගන්වද්දි අලුතෙන් ට්‍රික් එකක් උගන්වද්දි වගේ එයාලට අපි යූස් කරන මෙතඩ් එකක් තියෙනවා. අපි එයාලා හොඳට ඒ දේ කරොත් අපි බලාපොරොත්තු වෙන අවුට්කම් එක එන විදිහට ඒක කරොත් අපි රිවෝඩ් එකක් දෙනවා. එහෙම නැතුව එයාලා අපි බලාපොරොත්තු නොවන විදිහේ අවුට්පුට් එකක් දුන්නොත් අපි එයාලට පොඩි පනිෂ්මන්ට් එකක් දෙනවා. එතකොට මේ තියෙන සිස්ටම් එකේදී මේ රීන්ෆෝස්මන්ට් ලර්නින් මෙතඩ් එකේදී මේක ඇත්තටම වෙන්නේ අපි වචන වලින් කිව්වොත් වෙන්නේ මෙයාලා දැන් මෙතන පොන් එක ගහද්දි පොන් ගේම් එක ගහද්දි මෙතන මේකේ වදින එක තමයි අපි එක්ස්පෙක්ටඩ් දේ.
ඒක වුණොත් මෙයාට රිවෝඩ් එකක් දෙන්න ඕනේ පෑඩ් එකේ වැදුනොත්. මේ පෑඩ් එකේ වදින්න නැතුව මේක අහකට ගියොත් ඒකට පනිෂ්මන්ට් එකක් දෙන්න ඕනේ. එතකොට ඊළඟ ප්‍රශ්නේ වෙන්නේ කොහොමද මේ කින විදිහේ රිවෝඩ් එකක් හරි පනිෂ්මන්ට් එකක් හරි කිසි මොන හරි දෙයක් මේ නියුරෝන්ස් වලට අපි දෙන්නේ කියන එක. ඒකට බොහොම අපි හිතනකොට සරල උත්තරයක් තියෙනවා. මොකද අපේ මොලේ වැඩ කරන්නේ ඉලෙක්ට්‍රික් සිග්නල්ස් වලින්. අර කියපු පොඩි වෝල්ටේජ් ගානේ. එතකොට අපිට ඉලෙක්ට්‍රික් සිග්නල්ස් දෙන්න පුළුවන් නම් මේ නියුරෝන්ස් වලට එතනින් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඉලෙක්ට්‍රික් සිග්නල්ස් එන්නේ මොන විදිහටද ඒක කොහොමද හොඳ සිග්නල් එකක් දෙනවා නරක සිග්නල් එකක් දෙනවා. මේ හැමදේම සහ නියුරෝන්ස් වලින් ජෙනරේට් කරන අවුට්පුට් එක අපි එක්ස්පෙක්ට් කරන එකද එක්ස්පෙක්ට් නොකරන එකද වගේ දේවල් ඔක්කොම ඩිටර්මයින් කරන්නේ අරගෙන ප්‍රොසෙසර් එකකින්. එතකොට අපි ආයේ මෙතනට ගිහිල්ලා බැලුවොත් මේ තියෙන නියුරෝන්ස් වලට මෙන්න මේ තියෙන ඉලෙක්ට්‍රෝඩ්ස් කනෙක්ට් කරලා එව්වගෙන් අර කියන ඉන්පුට් ගැනීම සහ අවුට්පුට් දීම කියන දෙකම සිද්ධ වෙනවා. එතකොට ඔය කියන විදිහේ කියන්නේ ඔය ඉන්පුට් එක හරි දෙනවා ඒක තේරෙනවා මොන වගේ එකද දෙන්නේ. අපි එක්ස්පෙක්ට් කරන විදිහේ හරි විදිහේ අවුට්පුට් එකක් අපිට හම්බ වුණොත් ඒ කියන්නේ මේ පෑඩ් එකේ මේ බෝල ඇවිල්ලා වදිනවා වගේ ඒක හරියට වද්ද ගන්නවා වගේ අවුට්පුට් එකක් ආවදී අපි කරන්නේ ඒකට රිවෝඩ් එකක් විදිහට මෙයාට දෙනවා බොහොම ප්‍රෙඩික්ටබල් බොහොම සූදින් කරන්ට් වේව් එකක් පොඩි ඉලෙක්ට්‍රික් ෂොක් එකක්. අපි එක්ස්පෙක්ට් නොකරන විදිහේ අවුට් එකක් ආවදී අපි මෙයාට දෙනවා ප්‍රෙඩික්ට් කරන්න බැරි සෑහෙන කැළමිච්ච අරගේ ඔපොසිට් එක සෑහෙන කෙයොටික් ඉලෙක්ට්‍රික් සිග්නල් එක. මේකට මෙයා ඊට පස්සේ අනුවර්තනය වෙන එක තමයි රීන්ෆෝස් ලර්නින් වල අපි කතා කරන්නේ. ඔකට මම හිතන්නේ පාව්ලෝ හරි පාලෝව්ගේ හරි ඩොග් එක්ස්පෙරිමන්ට් එකක් කියලා රෂියන් සයන්ටිස්ට් කෙනෙක්ගේ තියෙනවා. බල්ලොන්ට කෑම දීලාට ඩ්‍රෝල් වෙනවා කෙලවැක් කරනවා. කෑම දෙන ගමන්ම සීනුවක් නාද කරෝතින් ඒක දිගටම කරෝතින් කෑමයි සීනුවයි දෙකම එකට දෙනවා. බල්ලට කෑම නොදී සීනුව විතරක් ගහද්දි තර ඩ්‍රෝල් වෙන්න පටන් ගන්නවා. එතකොට මේ රිවෝඩ් එකකින් ඒ කතන්දරේ තමයි එතන වෙන්නේ ඒකම පොඩි ඇඩ්වාන්ස් ක්වෙස්චන් එක. එතකොට මේකෙදි වෙන්නේ ඇත්තටම මේක මෙයාලා වෙනම කතා කරනවා මෙතන මේ තියෙන්නේ මේ ඔය පොන් වැඩේට මෙයාලා යූස් කරලා තියෙන මේ චිප් එක සහ ඒකේ තියෙන නියුරල් කනෙක්ෂන්ස්. මේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් ඉමේජ් එකක් තමයි මේ තියෙන්නේ. මෙයාලා මේකට මේ යූස් කරලා තියෙන ප්‍රින්සිපල් එක ඇවිල්ලා ෆ්‍රී එනර්ජි ප්‍රින්සිපල් කියලා පොඩි ප්‍රින්සිපල් එක. ඒකේ ඒකට දාලා රිසර්ච් පේපර් එක තමයි මෙතන තියෙන්නේ. මෙතන මේ ෆ්‍රී එනර්ජි කියලා කියන්නේ නොමිලේ ඉලෙක්ට්‍රිසිටි දෙනවා, නොමිලේ එනර්ජි එක දෙනවා නැත්නම් එනර්ජි එක නිකන් ජෙනරේට් කරන එහෙම කතන්දරයක් නෙමෙයි. මෙතන මෙයාලා මේ කියන්නේ මෙන්න මේක බැලුවොතින් තේරෙයි. මෙයාලා මෙතන කියන්නේ අපේ බ්‍රේන් එක ප්‍රෙඩික්ටබල් දේවල් වලට කැමති අප ප්‍රෝග්‍රෑම් වෙලා තින්නේ ඒ විදිහට. එතකොට අපි ප්‍රෙඩික්ටබල් දෙයක් එනවනම් අපි කැමති ඒක ඉක්මනට ප්‍රොසෙස් කරගන්න පුළුවන් අපිට ලේසි හින්දා. ඒ වගේම තමයි අපිට අන්ප්‍රෙඩික්ටබල් කියන අපිට ෆැමිලියර් නැති දෙයක් එද්දී බ්‍රේන් එක හැම වෙලෙම try කරනවා අපි ප්‍රෙඩික්ට් කරන දේ සහ අර වෙන අමුතු දේ අතර තියෙන ગેප් එක අඩු කරගන්න. එහෙම ગેප් එක අඩු කරගත්තොතින් අපිට ඒක අපේ ප්‍රොසෙස් වලට ලේසි. ඒක තමයි මෙතන බේසිකලි යූස් කරන ප්‍රින්සිපල් එක. එතකොට මෙයාලා මෙතන මේ පොන් ගේම් එකේදී යූස් කරලා තියෙන්නේ පෑඩ් එකේ වැදුනොතින් රිවෝඩ් එකක් දෙනවා පෑඩ් එකේ මිස් වුණොතින් අර අවුල් කරන්ට් එක යවනවා පනිෂ්මන්ට් එක විදිහට. හරි. මෙච්චර වෙලා මේ කතා කරපු මාතෘකාවේ නම දැන් තමයි කියන්නේ මේ ඔය කියන්නේ වෙට්වෙයා කියලා. ඔයාලා දන්නවා වෙයා වර්ග කිහිපයක් තියෙනවා කම්පියුටර් සයන්ස් ඇතුලේ. එකක් තමයි හાર્ඩ්වෙයා. මට අල්ලන්න පුළුවන් ෆිසිකලි අල්ලන්න පුළුවන්. භෞතිකව පවතින දේවල්. සිංහලෙන් කියන රුඩාංග කියලා. ඊළඟට සොෆ්ට්වෙයා. සොෆ්ට්වෙයා කියලා කියන්නේ හાર્ඩ්වෙයා උඩ දුවන ප්‍රෝග්‍රෑම්ස් සහ ඉන්ස්ට්‍රක්ෂන්ස් සහ වර්චුවල් අතත්ත්ව දේවල්. ඒවට සිංහලෙන් කියන මෘදුකාංග කියලා. ඊට පස්සේ තමයි ෆර්ම්වෙයා කියලා එකක් තියෙනවා. ෆර්ම්වෙයා කියලා කියන එකට සිංහලෙන් මම හිතන්නේ ස්ථිරාංග වගේ නමක් කියන්නේ. මම මේ නමට වැඩි කැමති නැහැ. ෆර්ම්වෙයා චේන්ජ් කරන්න පුළුවන්. එහෙම ස්ථිර කියලා කියන්නේ නැති ඉන්න. ෆර්ම්වෙයා කියලා කියන්නේ මැෂින් ලෙවල් එකේ රන් වෙන මැෂින් එකත් එක්ක කමියුනිකේට් කරන මැෂින් එකේ හાર્ඩ්වෙයා එක්ක කමියුනිකේට් කරලා අපිට සොෆ්ට්වෙයා රන් කරන්න පුළුවන් කියලා එන්ෂුවර් කරලා දෙන ස්ථිරාංග කියන ඒවා. ඊට පස්සේ තව තියෙනවා ලයිව්වෙයා කියලා එකක්. මේක අර කියපු කුලක තුනෙන් අර කියපු දේවල් තුනෙන් පොඩ්ඩක් එපිටින් තියෙන එකක්. ඒ වුණානේ මේකත් අපේ සිස්ටම්ස් වලට සෑහෙන දුරකට ඕනේ. මේකට ලයිව්වෙයා කියලා කියන්නේ යූසර්ට. ඔයාගේ ෆෝන් එක යූස් කරනවා නම් ඔයාගේ ෆෝන් එකේ හાર્ඩ්වෙයා තියෙනවා, සොෆ්ට්වෙයා තියෙනවා, ෆර්ම්වෙයා තියෙනවා. ලයිව්වෙයා එක විදිහට ඔයා ඉන්නවා. මේ ලයිව්වෙයා වලට
පස්සේ අලුතෙන් එකතු වෙන ව්‍යය එක තමයි වෙට් ව්‍යය කියලා කියන්නේ. අපි දැන් මේ මෙච්චරලා කතා කරේ මේ බ්‍රේන් කම්පියුටර්ස්, බයොලොජිකල් කම්පියුටර්ස් කියන වෙට් ව්‍යය. ඔය BCI කියන්නේ බ්‍රේන් කම්පියුටර් ඉන්ටර්ෆේස් නියුරලින්ක් ඊට පස්සේ නියෝ කියලා චයිනා වලින් රිලීස් කරපු එක. මෙව ඇවිල්ලා වෙට් ව්‍යය නෙමෙයි. වෙට් ව්‍යය කියලා කියන්නේ මොලේ ඉන්ටර්ප්‍රේට් වෙන්න ඕන අර චිප් එකට කලින් කතා කරපු විදිහට අපි ට්‍රේන් කරනවා වෙනවා. අර කලින් කියපු පොන් ගේම් එකට අමතරව ඉන්ටර්නෙට් සෙන්සේෂන් එකක් තියෙනවා. ඔයාලා දන්නවද දන්නේ නැහැ. කැනිට රන් ඩූම් දෝ කියලාන එක ඩූම් කියල ගේම එකක් තියෙන මේක මුල්ම කාලයාපු ෆස් පර්සන් ෂෝට ගේම එක මේක 2D තම ග්‍රෆික්ස් තියන්නේ වනට 3D විදිහට එක පර්ස්පෙක්ටව එක අදල තියන්නේ මේ ඩූම් ගේම් එක කතාව කියන්න තු විඩියෝ සෑන් දික් වෙනවා කොමරි ඩූම් මේ කියන ඩූම් ගේම් එක තියෙන්නේ හෙල් එක අපාය තියෙන් දොට මෙයාලා ඩිසයිට් කරලා තියෙනවා මේ බ්‍රේන් කම්පියුට එකක් දාලා ඩූම් ගහන්න පුළුවන්ද කියලා බාන්න ඩූම් තොට පොන් එකත් එක් බලම ටික කැඩ්වස්ගේම මොකද වල පිරෙන ඇති මේ උඩහු හැරි ඇති විශවල්ලම් මංෝවලෙක්ලා ඒකේ හැටියට මේක 3D පර්ස්පෙක්ටව ගත්තිනවා විලන්ස්ලා වර්ගන්නවා ඊට පස්සේ ශතුමට හැරෙන්න්නවල් මුවෙන්න්නවන අරකට සෑන් කන්ට්‍රෝල් තින සෑනි ඉන්පුට් සහ අවට්පුට්සුත් සෑන්න තියනවා එතකොට ඩූම් වගේ ගේම කරන් කරන්න පුළුවන් කියන්න මේක අපිට එකන සතුට දායක මට්ටමක් තියෙන මේ තියෙන ලෙවල්ල එක හැටියට මේක තව ඉස්සරහට එන්න තව ඩිවලප් වෙයි කියන හෝප් එක තියාගන්න පුළුවන් මේ ගේම් එක තියෙන ප්‍රශ්න තම හමන්ගේගේ මේක හෙල් එකේ තියෙන්නේ එතකොට අපායි එතකොට ටෙක්නිකලි ගත්ත හම අපි දන්නේ නැහැ මේ නරෝන්ස් වලට මේ බ්‍රේන්ච් එක කරන්න වෙද්දි කොන්ශස් තියනවා කොන්ශස්නස් තියෙනවා දෙයාලා හිතනවා දෙයාලට දේවල් දැයිනවා ඉලෙක්ට්‍රික් සිගනල්ල ගැන බවත්ත මුකුත් එයාලට දැයිනවද අපිට ඒක ඕ කියන්නත් බැහැ නෑ කියන්නත් බෑ ඕ කියන්න බැරි අපි හරියට දන්න හින්ද නෑ කියන්න බැරි අපිට ඒක ඩිනයි කරන්න විදිහක් නෑ මොකද සාමාන්‍ය ඇල්ගොරිතම් එකට හරි ඩිජිටල් පාර්ට්ස් එකතු වෙලා හරි මෙකනිකල් පාර්ට්ස් එකතු වෙලා හරි මෙයාලා මේ කරන දේ මෙහෙම ඉගෙනගෙන කරන්න පුළුවන්කමක් දැනට නැහැ මේ ඉන්ටෙලිජන්ස් එකක් අපිට නැහැ මේ අපි ගාව තියෙන ටෙක්නොලොජි එක නැහැ එතකොට මේක සෑහෙන යුනික් මේකට මොනවා හරි දෙයක් වෙනවා අපි දේ මොකක්ද කියලා දන්නේ නැහැ කියන තැන තමයි ෆෝක් එකේ තමයි දැන් අපි ඉන්නේ එතකොට මේ බ්‍රේන් කම්පියුටර්ස් මේ බයෝලොජිකල් කම්පියුටර් සම්බන්ධයෙන් එතිකල් ප්‍රශ්න කීපයක් එනවා අර අපි ග්‍රේ සෝන් එකේ ඉන්න හින්දා මේ අර කලින් කිව්වා මේවට දේවල් දැනෙනවත් එතකොට එහෙම දැනෙනවා නම් just out of nowhere එකපාරට නියුරෝන්ස් ටිකක් හෙල් එකට අතෑරලා හෙල් එකේ අපායේ ඉන්න යක්කුන්ට වෙඩි තියාගෙන යන්න කිව්වොත් ඒක මුකුත් දන්නේ ඒක සෑහෙන කන්ෆියුස් වෙලා ඉන්නේ එතකොට එයාට ඒක දැනෙනවා නම් එයා සෑහෙන බය වෙනවා ඇති අපි දන්නේ නැහැ උනාට එයාට බය කියලා දෙයක් දැනෙනවද කියලා ඒ වගේ සෑහෙන්න අවුල් සිනාරියෝස් ගොඩක් මෙවෙනවා මොන විදිහට මේ කම්ප්‍රහෙන්ඩ් වෙනව ඇද්ද එයා ඇත්තටම ජීවත් වෙනවා කියලා හිතනවද නැත්නම් නිකන් ප්‍රෝග්‍රෑම් එකක් කියලා යට තේරෙනවද ඒ දේවල් සම්බන්ධයෙන් අපිට අදහසක් නැහැ එතකොට ඒ හින්දා අපිට එතන එතිකල් ෆ්‍රේම් එක සම්බන්ධයෙන් කතා කරන්න බෑ මේ එතිකල් ෆ්‍රේම් එක සම්බන්ධයෙන් කතා කරන්න බැරි තව හේතුවක් තියෙනවා මේ වගේ අලුතෙන් එන සබ්ජෙක්ට්ස් වලට මේ වගේ අලුතෙන් එන ෆීල්ඩ්ස් වලට එයාලා එතිකල් ෆ්‍රේම් එකක් හදාගෙන යනවා මිසක අපි ඩිෆයින් කරපු එකක යනවා කියලා එකක් නෑ මේකේ පොඩි ප්‍රතිපෝෂණ ක්‍රියාවලියක් තියෙනවා මේ වගේ ටෙක්නොලොජිස් හින්දා අපිව පෝෂණය වෙන අතරේම අපි විසින් මේ ටෙක්නොලොජිස් පෝෂණය වෙනවා ඒක අන්‍යෝන්‍ය විදිහට වෙනවා යින් යන් වගේ ප්‍රසින්නේ එතකොට මේකත් එක්ක එන එතිකල් කන්සර්න්ස් ප්‍රයිවසි කන්සර්න්ස් වගේ දේවල් පැත්තෙන් බැලුවොත් ඔයාගේ බ්‍රේන් සෙල්ස් අරගෙන කම්පනී එකකට මේ දේවල් හදන්න උනෝති මොකද කරන්නේ ඊටකොට ඒකට පේමන්ට් එකක් කරනවා බ්‍රේන් සෙල්ස් දෙනවද ඔයාට එහෙම අනිවාර්යෙන් දෙන්න ඕනේ ඔයාට පේමන්ට් එක මොකුත් හම්බෙන්නේ නැහැ කියලා කාට හරි කරන්න පුළුවන් ද කවුරු හරි ඒකාධිපතියෙක් වගේ આવොත් කවුරු හරි එම්පයර් එකක් වගේ આવොත් ඊට පස්සේ මේකේ ඒ ගන්න සෙල්ස් වලින් තව ක්ලෝන්ස් හදන්න පුළුවන්ද වගේ ප්‍රශ්න එතිකල් ප්‍රශ්න ගොඩක් තියෙනවා හැබැයි මෙයාලා දැනට මේ කරන්නේ කාටන් මොලෙන් සයිලරගෙන නෙමෙයි. මෙයාලා දැනට කරන්නේ කෝටිකල්ල වගේ ලැබ්ස් වලින් කරන්නේ ඔයාගේ බ්ලඩ් සෑම්පල් එකක් අරගෙන පොඩි ප්‍රමාණයක් ඒ බ්ලඩ් සෑම්පල් එකෙන් මෙයාලා ස්ටෙම් සෙල්ස් හදන. ඒක කරන්න ලොකු ක්‍රියාවලියක් තියෙනවා. ඒක වෙනම වීඩියෝ එකක් කියන්න ඕනේ නැත්නම් කෝටිකල්ලගේ YouTube channel එකේ තියෙනවා සම්පූර්ණ එක්ස්ප්ලනේෂන් එක. එයාලගේ ඉන්ටර්නල් ඉන්න ඔය සයින්ටිස්ට්ලා CTOස්ලා මේ කතා කරලා ඒක කරන්නේ කොහොමද කියලා කියනවා. අන්නේ ගන්න ස්ටෙම් සෙල්ස් වලින් මෙයාලට පුළුවන් ස්ටෙම් සෙල්ස් කියලා අපි මං හිතන්නේ ස්කැලින් කියන්නේ ප්‍රාථමික සෛල හරි මොකක් හරි එක මම බයෝ කරලා නැහැ. ඒකෝර මේ ස්ටෙම් සෙල්ස් කියනවට පුළුවනි වෙන සෙල්ස් බවට පරිවර්තනය වෙන්න. එතකොට මෙයාලට පුළුවන් මේ වගේ නියුරෝන්ස් හදන්න. අන්න ඒ නියුරෝන්ස් තමයි දැන් තරන් වෙන්නේ. හැබැයි ඔගේ අනිත් ප්‍රශ්නේ තමයි මෙහෙම නියුරෝන්ස් හදන්න සෑහෙන ගාණක් යනවා.
සහ දැන් ඔය ලක්ෂ 8ක් නියුරෝන්ස් ලක්ෂ 2 සහ ලක්ෂ 8 අතර තියෙන 200k 800k අතර තියෙන කම්පියුටර් එකක් තමයි CL1 කියලා අපි කලින් කිව්වේ. ඒතකොට CL1 එක ඩොලර් 35000කට යන්නේ හරිය හවුසින් එක ගේසින් එක ඒ දේවල් ඔක්කොම තියෙනවා. නමුත් අද ලොකු පෝෂන් එකක් වැඩෙන්නේ අර සෙල්ස් ට්‍රේන් කරන්න යන වියදම. නියුරෝන්ස් ට්‍රේන් කරන්න යන වියදම. ඒවට මොකද මුකුත් බෑ යාලා ජෙනරේට් කරන වෙලාවේදී මුකුත් දන්නේ නැහැ. මුකුත් යාලා ෆ්‍රී ට්‍රේන් වෙලා නැහැ. හැබැයි අපෙන් අරගෙන අපෙන් කල්චර් එකක් අරගෙන ඒක ඩෙවලොප් කරෝතින් ඒකට ඕල්රෙඩි දේවල් පුළුවන්. ඒකට ඉනෙක් වෙලා තියෙන, ඒකට ප්‍රොසෙස් වෙලා තියෙන දේවල් සෑහෙන්න තියෙන මෝටර් ස්කිල්ස් වගේ අර මම කලින් මේ මතක් කරපුවා. ඇත්තටම මිනිස්සෙක්ව වැඩෙනකල් සමහර අවුරුදු 18 20 විතර වෙනකල් මිනිස්සෙක්ව පෝෂණය කරලා ඒ මොලේ වර්ධනය වෙන්න දෙන එක මාරම ලාභයි. මේක ලැබ් වලින් බ්ලඩ් සැම්පල් අරගෙන ස්ටෙම් සෙල්ස් හදලා ස්ටෙම් සෙල්ස් ට්‍රූ නියුරෝන් හදලා ඒ ටික ආයෙ ට්‍රේන් කරනවට වඩා සහ ඒ එන ක්වොලිටි එක මිනිස්සෙක්ගේ සෙල්ස් වලින් එන්නේ. එයාගේ ඕගනිකලි ග්‍රෝ වෙච්ච ක්වොලිටි එක මිනිස්සු මනින්න පටන් ගන්නවා. මිනිස්සු දැන් ටෙක් කම්පනීස් මනින්න පටන් ගන්නවා. ඒ වුණාම එයාලට එක තැනක තේරෙන්න පුළුවනි මේක සෑහෙන්න ලාභයි. ඒක තේරෙන්න පුළුවන් කියලා මං හිතන්නේ දැන් තේරලා ඇත්තේ. සෑහෙන්න ලාභයි අපිට ලැබ් එක ග්‍රෝ කරනවට වඩා ලාභ වගේම මේවා මාර ගුණාත්මකයි. මේවා අපිට මේ ආටිෆිෂියලි සින්තටික් ඩේටා වලින් ට්‍රේන් කරලා හදනවට වඩා මේ ඕගනිකලි කියන එක මාර ක්වොලිටි කියලා. අන්න එහෙම තේරිච්ච දවසට එයාලා පටන් ගනි අනිවාර්යයෙන්ම ඔයාගේ සෙල්ස් ගන්න සල්ලි දීලා ගන්න පටන් ගනි. සමහර විට වෙන්න පුළුවන් වර්ස්ම දේ විදිහට මට හිතෙනවා ජොබ්ස් නම් මනම් ඔක්කොම මිනිස්සු වෙනුවෙන් ප්‍රොවයිඩ් කරන්න පුළුවන් සර්විසස් ඔක්කොම ඔටෝමේට් වෙලා ඒයිලා ට්‍රූ ඒ ඔක්කොම ජොබ්ස් දීලා මිනිස්සුන්ට දෙන්න තියෙන එකම දේ බ්‍රේන් ප්‍රොසෙසින් පවර් එක විතරක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ මොලේ සම්පූර්ණයෙන්ම රෙන්ට් කරනවා කියන එක නෙමෙයි සමහර ලාවට. ඔයා කාලයකට සැරයක් දවසකට සැරයක් හරි සතියකට සැරයක් හරි ගිහලා සෙල්ස් දන් දෙනවා නෙමෙයි සෙල්ස් දෙනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ කියන මෙට්‍රික්ස් එක වගේ අර මේ හියුමන් කම්පියුටර්ස් වලට අපි ගන්නත් බැරි නෑ. එහෙම එක්ස්ට්‍රීම් දෙකට යනවා නම් එහෙම වෙන්නත් පුළුවන්. කොහමරි මේ ඔක්කොම පස්සේ ඔය කියන්නේ ස්කිල් මේ කැපිටලිස්ටික් සොසයිටි එක ඇතුලේ ලීගලි යන ෆ්‍රේම්වර්ක් එක ඉලීගල් ෆ්‍රේම්වර්ක් එක ගැන අපි හිතුවොත් දැනටත් සාමාන්‍යයෙන් අවයව ජාවාරම් වගේ එකක් ග්ලෝබලි ගත්තාම අවුරුද්දකට සෑහෙන රෙවෙනියු කරනවා. මේක එක එක රීජන් වල අඩු වැඩි වශයෙන් තියෙනවා. ඉන්දියාවේම ගත්තාම ලංකාවට සාපේක්ෂව සෑහෙන වැඩි. ලංකාවේ මෑතකදී මම දැනුවත් වුණා නම් අවයව ජාවාරම් සිද්ධිමුකුත් වාර්තා වුණේ නැහැ. ඒනට කාලෙක සැරයක් ලංකාවේ තව වාර්තා වෙනවා. එහෙම වුණාම දැනට අරගෙන යන්නේ වපුගඩුවක් වෙන්න පුළුවන්, වගේ හැක් වෙන්න පුළුවන්. ඒක කොහොමද මොලය කියන එකට කියවොත්. අර නියුරෝන් ලක්ෂ 2ක් ලක්ෂ 8ක් තියෙන සාමාන්‍ය හොඳටම ඔප්ටිමයිස් වෙන හොඳටම ට්‍රේන් වෙලා නැති CL1 කම්පියුටර් එකක් දැන්ට ඩොලර් 35000කට යනවනම් හොඳට ට්‍රේන් වෙච්ච සම්පූර්ණ මොලයක්. ඒ කියන්නේ බිලියන ගාණක් කනෙක්ෂන්ස් තියෙන, බිලියන ගාණක් නියුරෝන් සිනැප්සස් තියෙන මොලයක්, සම්පූර්ණ මොලයක් යුටිලයිස් කරන කම්පියුටර් එකක් හදන්න පුළුවන් ටෙක්නොලොජි එකක් ආපු දවසට. ඔයාලට මොකද්ද තියෙන ගැරන්ටි එක? කවුරු හරි ඔයාව ඝාතනය කරලා ඔයාගේ මොලේ අරගෙන යන්නේ නැති වෙයි කියලා අවයව ජාවාරමක් කරන්නේ. මොකද ඒක ඒ විදිහට බිලියන ගාණක් වටින්න පුළුවන් මොලේ විතරක්. මේ ඔක්කොමත් එක්ක අපිට සෑහෙන්න කල්පනා කරන්න දේවල් තියෙනවා. මොකද මේ යන රේට් එකත් එක්ක ඩාරියෝ අමඩේෆගේ ඇන්ට්‍රොපිකේ කට්ටිය, ඊට පස්සේ ඕපන් ඒ පැත්තෙන් ඊට පස්සේ ජෙෆ්රි හින්ටන් වගේ කට්ටිය, කොටිම් ගත්තහම ජිජැක්ලා වගේ කට්ටිය පවා මේක සම්බන්ධයෙන් කතා කරන්න පෙළමිලා තියෙනවා. මේ අපි යන රේට් එකත් එක්ක AI සම්බන්ධයෙන් ලෝකේ ඊළඟ ඩයිරෙක්ෂන් එක, ලෝකේ ඊළඟ වේව් එක, ලෝකේ ඊළඟ රිෆෝමේෂන් එක, ලෝකේ ඊළඟ සමහරට රෙවලේෂන් එක වෙන්න පුළුවන්. මොන පැත්තට ඇයිද ඒක අපිට ෂේප් කරන්න පුළුවන් කොහොමද කියන එක. AI කියන්නේ තවදුරටත් එහෙම මේ පොඩ්කාස්ට් වල කතා කරන, ටෙක් ෆෝරම් වල කතා කරන ලැන්ග්වේජ් එකක් නෙමෙයි. කතා කරන ටොපික් එකක් නෙමෙයි. ඒක දැන් ග්ලෝබල් ඩිස්කෝස් එකක්. ඔයා හිතනවාද මේ AI කියන ඩිස්කෝස් එක ඇතුළට මේ බ්‍රේන් කම්පියුටින් කියන එක මම මේ වීඩියෝ එකේ කිව්ව මට්ටමට එන්න පුළුවන් කියලා? එහෙම නැත්නම් ඔයා හිතන්නේ ඊට වඩා පල්ලෙහින් මේක තියෙයි කියලා? අනිවාර්යයෙන්ම ඔයාගේ අදහස් මාත් එක්ක ෂෙයා කරගන්න පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. මේක one sided discussion එකක් වෙන්න ඕනේ නැහැ. මේක අපි two sided discussion එකක් කරමු.